සිංහරාජ මිටියාවතට යාවද ඉතා සුන්දර පරිසරයකට හිමිකම් කියන ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ගම්මානයේ ගැමි ජනතාව තම ජීවිකාව සරි කරගන්නේ කිතුල් කර්මාන්තයෙන්. එකී කිතුලේ අසිරියයි මේ. සාමාන්‍යයෙන් කිතුල් ශාකය අඩි 40ක් පමණ උස වන අතර ගසට නැගීම පහසු කරවීම සඳහා කිතුල් ගස හැරගසයි. වර්තමානයේදී ඒ සඳහා ඇතමුන් ලණු භාවිතා කළද මෙම පාරම්පරික කිතුල් ගොවීන් ඒ සඳහා තවමත් ගනු ලබන්නේ වනාන්තරවලින් ලබා ගන්නා හබුරුස්සවැල්, කදුරුදිරියවැල් සහ වෙනිවැල් ගැට යන වැල් වර්ගයි. අපි මේ මල කපන්න පෙර මේ මලට බැඳලා තියෙන මල ආරක්ෂා වෙන වහක් බැඳලා තියෙනවා. ඒක ඉවත් කරගන්න ඕන. මේක ඉස්සර නම් අපි බට වලින් තමයි වියපු පෑහක් කියලා තමයි ඒකට කියන්නේ. ඒවා තමයි අපි බඳින්නේ. දැන් වර්තමානයේදී අපි ඒවෙන් ඉවත් වෙලා මේ වෙනත් කවරයක් බැඳලා තින්නේ. මේ තියෙන්නේ රාමුට්ටිය. මේක ඉවත් කරන්න ඕන. මලෙන් මුට්ටි ඉවත් කරගත්තාම අපිට පෙනෙන්නේ මෙන්න මේ ආකාරයට මේ මල් මූණට පෙනේ ගෑවිලා කඳුල වැටෙනවා. අපි ඉතින් මේක දැන් මල කපා ගන්න ඕන. ඒ මල කපා ගන්න තිබුණු මුවහතක් තියෙන මේ පිහිය තමයි භාවිතා කරන්නේ. අපි මේ ආකාරයේ මුට්ටිය එල්ලලා ඊට පස්සේ මල කපා ගන්න ඕන. කිතුල් කර්මාන්තයේදී භාවිතා වන පැරණිම සහ කලාතුරකින් දක්නට ලැබෙන භාණ්ඩයක් ලෙස මෙම ලබු කැටේ හෙවත් රන් කැටය හැඳින්විය හැකිය. අතීතයේ සිට පැරැන්නන් මෙම ලබු ගෙඩිය බඳුනක් ලෙස භාවිතා කර ඇත්තේ පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහාය. පාරම්පරික කිතුල් ගොවීන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ ජීවිතයත් ඔවුන්ගේ රැකියාවත් දෙකම යහපත්සේ රැඳී පවතින්නේ පාරම්පරික කිම් ක්‍රම සහ සිරිත් විරිත් මත පදනම් වී ඒවා සිදු කරන නිසා බවයි. රහස් ක්‍රම සහ කෙම් ක්‍රම තියෙනවා මේ කිතුල් කර්මාන්තෙදී. දැන් මම මේ ගහට භාවිතා කරලා තියෙන මේක මේ ඝන කැලෑ මැද්දේ තියෙන්නේ. හිලව් සහ වඳුරන්ගෙන් ආරක්ෂා වෙන්න කෙම් ක්‍රමයක් මම මේකට යොදලා තියෙනවා. ඒ ක්‍රම ක්‍රමේ සරලව කිව්වොත් මේ කැලේ ඉන්න කළු වඳුරු විශේෂයක් උන් අල්ලම 3:00 4ට පමණ ඒ කැලේ ඉන්න මහා වඳුරා හැග ගහගෙන යන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි මම මේ මලේ අග ගහලා තියෙන්නේ. මල හදලා ඒ රාත්‍රියේදී අලුයම මං ගහට ඇවිල්ලා ගහේ ඉඳගෙන ඒ අරු ඇඬුවට පස්සේ තමයි මේ මලේ අග ගහලා තියෙන්නේ. මේ කිතුල් මලක් හැදීමේදී අපි සාම්ප්‍රදායික සිරිත් පිරිත් සහ ක්‍රමවේද තමයි අනුගමනය කරන්නේ. ඉස්සර ඉඳලම ඒ පැරණි ක්‍රම දැනටත් අපි භාවිතා කරන්නේ. මොකද මේ අපි දන්නවා මලේ අපි බුද්ධ අංග ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට බලාපොරොත්තුවෙන් තමයි මේ කිතුල් කර්මාන්තේ අපි මූලිකත්වය දීලා කරන්නේ. එහිදී කිතුල් මලේ බෙහෙත් හැදීම, මල සෑදීම, ඒ ක්‍රියාවලිය විවිධ සිරිත් විරිත් තියෙනවා. එක සිරිතක් කිව්වොත් අපි මලේ බෙහෙත් හදනකොට ගෙදර බිරිඳට බබෙක් එහෙම හම්බ වෙන්නේ නම් අපි එවැනි අවස්ථාවල බිරිඳට පේන්න අපි බෙහෙත් හදන්න මල වෙලන්න යන්න සූදානම් වෙන්නේ. අපි වෙනත් නිවතක බෙහෙත් හදාගෙන එයාට නොදැනීම තමයි අපි ඒ වගේ මලක් වෙලන්න සූදානම් වෙන්නේ. ඒ වගේ ක්‍රම ඒවා මේ පෞරාණික ක්‍රම ඉතින් ඒ ආකාරයට අපි එහෙම කරනවා. කිතුල් ශාකයෙන් ලබා ගන්නා සියලුම නිෂ්පාදනවල පෝෂණීය වැදගත්කම ඉතා ඉහළ තත්ත්වයක පවතී. ඒ අතරින් කිතුල් රා යනු හෙළ වෙදකම සඳහා යොදා ගන්නා පානයකි. එහි විටමින් C සහ විටමින් D අඩංගු වේ. සීනි සොයා ගැනීමට පෙර මිනිසා
සම්පූර්ණයෙන්ම තම සීනි අවශ්‍යතාවය සපුරා ගනු ලැබුවේ කිතුල් පැණි සහ කිතුල් හකුරු මගින්. කිතුල් පැණි සහ කිතුල් හකුරු කොයි තරම් මිහිරස වුවත් ඒ සඳහා ඔවුන් වෙහෙස වන තරම නම් සුළුපටු නොවේ. උදේ දහවල් සහ රාත්‍රී ලබා ගන්නා තෙලිදිය පෙරා පැය ගණනක් ලිප තබා උණු කර ඒවා පැණි බවට පත් කරයි. ඉන්පසු එම කිතුල් පැණි පැරැන්නන් විසින් පෙරීම සඳහා යොදා ගනු ලැබුවේ කම්බිලේන්සුව නම් මෙම රෙදි කැබැල්ලයි. එසේ සකසන පැණි නැවත ලිප තබා කිතුල් හකුරු බවට පත් කරයි. මේ කර්මාන්තය මේ වැඩ විට ඉතාමත්ම කනකොකා හඬල තියන්නේ කිතුල් කර්මාන්තයට. මොකද එහෙම කියන්නේ මෙම කර්මාන්තයට අලුතින් සාමාජිකයන් මේවා කරන්නේ නෑ, අර ඉන්න කිහිප දෙනා විතරයි. ඒ වගේම මේ කර්මාන්තයට වන සතුන්ගෙන් හානි සිද්ධ වෙනවා ඉස්සර වගේ නෙමේ. කාලගුණය අපිට බලපානවා. ඉතාම සන්නේදී ශාකයක් කිතුල්ගස කියන්නේ. සූලංග දැඩි ගෙරවිල්ල වැස්ස ඒවට මේවා හානි වෙනවා. නිතර හානි වෙන්න මේ හේතුවක් වෙනවා. ඒ වගේම වර්තමානයේදී මේ අපි හදන ඉතාම පිරිසිදු පැණි ටිකට ඉහළ මිලක් ලැබෙන්නේ නැහැ. අතරමැදියෝ තමයි මේකෙනුත් මේ පැණි ගෙනහිල්ලා යාලා වෙනත් දේවල් කවලම් කරලා පැණිවල ගුණාත්මක භාවය හිතන් විනාශ කරනවා. ඒ වැඩපිළිවෙලක් දෙනවා නම් අනාගත මේ කර්මාන්තය රැකගන්න ඉතාම හොඳයි කියලා මම කියනවා.